ආයිබෝවන් තුම්මුල සිව් දෙස YouTube නාලිකාවෙත අදත් ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමේ 80 වෙනි සංවත්සරය ගැන. අහලා බලන්න කතාව. 1945 මැයි 8 වෙනිදා නට්සි ජර්මානුවන් බර්ලින් නුවරදී සෝවියට් රතු හමුදාවට යටත් වෙනවා. මේ මැයි 8 වෙනිදා වේලාව රුසියානු වේලාවෙන් ගත්තොත් මැයි 9 වෙනිදා අලුයම් කාලය බවට පත් වෙලා තිබුණා. මේ නිසා රුසියානුවන් මේ දිනය සමරන්නේ මැයි 9 වෙනිදා. අනෙකුත් යුරෝපීය ජාතිකයන් මේ දිනය සමරන්නේ මැයි 8 වෙනිදා. ඒ වේලාවේ පැවති වෙනස නිසා. කොහොම නමුත් 1945 මේ මැයි 9 වෙනිදා නට්සි ජර්මානුවන් කොන්දේසි විරහිතව සෝවියට් රතු හමුදාවට යටත් වෙනවා. ඉතින් මේකෙන් තමයි සංකේතවත් කරන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් වුණා කියලා. දෙවන ලෝක යුද්ධය වසර 6ක් පවතිනවා. ඒ 1939 සිට 1945 දක්වා. නමුත් සෝවියට් දේශය මේ යුද්ධයට සම්බන්ධ වෙන්නේ 1941 දී. ඒ නට්සි ජර්මන් හමුදා සෝවියට් දේශයේ පැත්තට ගමන් කිරීමත් එක්ක 1941 සිට 1945 මැයි 9 වෙනිදා දක්වා මේ වසර 4 කාලය තුල සෝවියට්වරු සහ නට්සි ජර්මනුන් අතර පැවති යුද්ධය තමයි මේ දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමට ප්‍රධාන හේතුව වෙන්නේ. මොකද නට්සි ජර්මනුන් විනාශ වුණේ සෝවියට් රතු හමුදාව අතින්. හැබැයි ඔබ දන්නවද මේ දෙවන ලෝක යුද්ධයේදී වැඩිම කැපකිරීමක් කරන්නේ සෝවියට් රුසියානුවන්. 1941 සිට 1945 දක්වා මේ වසර 4 කාලය තුල සෝවියට් රුසියානුවන් මිලියන 24ක් මිය යනවා. මිලියන 24ක් කියන්නේ 2 කෝටි 40 ලක්ෂයක්. ලංකාවේ මුළු ජනගහනය වර්තමානයේ 2 කෝටි 20 ලක්ෂයයි. වසර 4 කාලයක් තුල ලංකාවේ ජනගහනට වඩා වැඩි පිරිසක් නට්සි ජර්මනුවන් අතින් මිය යනවා. මින් වැඩිම පිරිස සිවිල් වැසියන්. මොකද මේ පැවති ඉතාමත් දරුණු යුද්ධවලදී වසර ගණනක් මේ යුද්ධය ඇදී ගියා. විශේෂයෙන්ම ස්ටාලින්ග්‍රෑඩ් සටන, ලෙනින්ග්‍රෑඩ් සටන වැනි සටන් සෑහෙන කාලයක් ඇදිලා ගියා. ඉතින් සෝවියට් රුසියානුවන් එදා ඒ කැපකිරීම නොකළා නම් නට්සි ජර්මනුවන් මුළු ලෝකෙම විනාශ කරන්න උනත් ඉඩ තිබුණා. මේ සෝවියට් වරුන්ගේ කැපකිරීම නිසාම ඔවුන් සෑම වර්ෂයකම මැයි 9 වෙනිදා මේ වික්ටරි ඩේ එක විජයග්‍රහණයේ දවස ඉතාමත් උත්කර්ෂවත් ලෙස පවත්වනවා. රුසියාවේ මොස්කව් නුවර රතු චතුරස්‍රයේ රෙඩ් ස්ක්වෙයාර් එකේ හමුදා උත්තමාචාර උල්ලක් ඇතුළුව ඉතාමත් අති උත්කර්ෂවත් උත්සවයක් මේ සඳහා වුන් පවත්වනවා. ඒ වගේම මැයි 9 වෙනිදා රුසියානුවන්ට නිවාඩු දිනයක්. 1991 දී සෝවියට් දේශය බිඳ වැටුණාට පස්සේ රුසියානුවන් මේ උත්සවය මේ විදිහටම පවත්වාගෙන යනවා. ඉතින් 2025 මැයි 9 වෙනිදා මේ පවත්වන්නේ 80 වෙනි සංවත්සරේ. හරියටම වසර 80. ඉතින් මෙවර උත්සවය ඊටමත් උත්කර්ෂවත් ලෙස පවත්වන රුසියානු ජනපතිවරයා තීරණය කරනවා. ඒ අනුව තමයි ඔහු රටවල් ගණනාවක නායකයන්ට මේ සඳහා ආරාධනා කරන්නේ. මේ උත්සවය සඳහා රටවල් 27ක ප්‍රධානීන් පැමිණියා. ඒ අතර චීන ජනපති ෂී ජින්පින්, බ්‍රසීල ජනපති ලූලා ඩි සිල්වා, වෙනිසුලානු ජනපති නිකොලස් මදුරෝ ඇතුළත් 2022 යුක්‍රේන ආක්‍රමණයත් එක්ක බටහිර රටවල් මේ උත්සවය වර්ජනය කරනවා. නමුත් අනෙකුත් රටවල් යම් ආකාරයට පැමිණියා. හැබැයි පහුගිය වසර 2-3 මේ උත්සවය ඉතාමත් අඩු මට්ටමකින් තමයි පැවතියේ. ඒකට හේතුව ආරක්ෂක හේතු. මොකද යුක්‍රේන ප්‍රහාරයක් ඩ්‍රෝන ප්‍රහාර එල්ලවීමේ අවදානමක් තියෙනවා. නමුත් මෙවර රටවල් 27ක නායකයන් පැමිණෙනවා. ඒ අතර යුරෝපීය රටවල් 2ක නායකයන් සිටිනවා. එක් රටක් නේටෝ රටක්. ඒ ස්ලෝවැකියාව. ස්ලෝවැකියානු අගමැති රොබර්ට් ෆීකෝ මේ උත්සවයට සම්බන්ධ වෙනවා. අනෙක් නායකයා සර්බියානු ජනපතිවරයා. සර්බියාව නේටෝ සමාජිකයෙක් නෙමෙයි. නමුත් ඔවුන් යුරෝපා සංගමේ දැන් සමාජිකත්වය අයදුම් කරලා තියෙනවා. මෙවර මේ උත්සවයට මේ ලෝකේ රටවල් ගණනාවක නායකයන් පැමිණීමත් එක්කම රුසියාව ලෝකේ තනි වෙලා නැහැ කියලා පෙන්නනවා. විශේෂයෙන්ම පූටින්ව තනි කරන්න බටහිර රටවල් දැඩි උත්සාහයක් ගත්තා. හැබැයි ලෝකේ රටවල් 27ක ඒිනුත් ඊටම ප්‍රබල රටවල් ගණනාවක් සිටින නිසා දැන් ලෝක තත්ත්වයේ රුසියාව නැවතත් Tamanට පෙර තිබුණු තත්ත්වයට වඩා තත්ත්වයකට ඇවිල්ලා කියලා තමයි මාධ්‍ය කියන්නේ. ඒ වගේම මේ උත්සවය ඉතාමත් උත්කර්ෂවත් ලෙස පවත්වනවා. රුසියාව සතු අවියායුධ ඉතා විශාල ලෙස ප්‍රදර්ශනය කරනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ICBM එහෙම නැත්නම් අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල් කිහිපයක්ම ඔවුන් ප්‍රදර්ශනය කරනවා. ප්‍රථම වතාවට ඔවුන්ගේ මේ හමුදා පෙළපාලියට ඩ්‍රෝන එක කරලා තියෙනවා. මේ රුසියානු ජනපතිවරයා උතුරු කොරියානු හමුදා නිලධාරීන් හමු වුණු මොහොත ඉතාමත් ඉතා කිට්ටු සම්බන්ධයක් උතුරු කොරියානු සෙබළුන් සහ රුසියාව අතර පවතින බව මේකෙන් පේනවා.
ඔබට මේ පේන්නේ රුසියානු ජනපතිවරයා ඔවුන්ව වැළඳ ගනිමින් ඒ කෘතගුණ භාවය සැලකූ ආකාරය. දෙවන ලෝක යුද්ධය අවසන් වෙලා අවුරුදු 80ක් ගිය තැන නැවතත් ලෝකේ කතා වෙනවා තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වේවිද කියලා. නමුත් දැන් පවතින තත්ත්වයට එක්ක එවැනි වටපිටාවක් නැහැ. නමුත් එදා එකට සටන් කළ රටවල් නත්සි ජර්මනින් පරදන්න අද දෙකට වෙන් වෙලා. මොකද එදා ඒ නත්සි ජර්මනිය අද ජර්මනියේ ඉන්නේ යුක්‍රේනය සහ බටහිර රටවල් එක්ක. හැබැයි එදා Allied Forces එහෙම නැත්නම් මිත්‍ර රටවල් එක්ක හිටපු සෝවියට් දේශය අද වෙනත් කඳවුරකට ගිහිල්ලා ඔවුන් වෙනම බල කඳවුරක් හදන්න උත්සාහ කරනවා. ඒ මේ බටහිර රටවල් වලට එරෙහිව. ඉතින් ඒකේ නායකයා චීනය. ඉතින් ඒකට උදව් කරන්නේ මේ ඇමරිකානු විරෝධී රටවල්. විශේෂයෙන්ම ගත්තම ඉරානය සහ උතුරු කොරියාව වැනි රටවල්. කොහොම නමුත් ඊයේ දිනයේ පැවති මේ 80 වෙනි සංවත්සරයේට ලෝකේ රටවල් 13ක හමුදා රුසියානු හමුදා එක්ක මේ ආචාර පෙළපාලිට සම්බන්ධ වෙනවා. ඒ අතර චීන හමුදාව, මොංගෝලියා හමුදාව සහ උතුරු කොරියානු හමුදාව. ඉතින් රුසියානු ජනපතිවරයා උතුරු කොරියානු සෙබළුන් සිපවලඳ ගනිමින් යම්මාකට ඔවුන්ගේ කෘතගුණතාවය පළ කරනවා. මොකද උතුරු කොරියානු සෙබළුන් රුසියාවේ කුර්ස් ප්‍රාන්තය බේරගන්න රුසියානු හමුදාවත් එක්ක එක් වෙලා සටන් කළා. ඉතින් මේ ලෝකේ තවත් එක් කඳවුරක් බිහි වෙන දෙයක් බවට සලකුණු දැන් ටික ටික පළ වෙනවා. අද කතා කළේ මේ වික්ටරි ඩේ ගැන 80 වෙනි සංවත්සරය ගැන. බලන්න මේ හමුදා පෙළපාලිය ඉතාමත් අති උත්කර්ෂවත් උලෙලා. ඉතින් ගුවන් සහ ගොඩබිම් රුසියානු හමුදා බලය පෙන්වන මේ උත්සවයේ රූපරාම පෙළක් ඔබට දැන් බලා ගන්න පුළුවන්. රුසියානුවන් මැයි 9 වෙනිදා තමන්ගේ විජයග්‍රහණය දවස ලෙස සැපරුවට යුරෝපය මේක සමරන්නේ මැයි 8 වෙනිදා. ඒකට හේතුව මේ වෙලා වෙනස. මොකද මැයි 8 වෙනිදා රාත්‍රී කාලයේදී ජර්මනුවන් යටත් වෙනවා. ඒ මොහොත රුසියානු වේලාවෙන් මැයි 9. කොහොම නමුත් යුරෝපීය දවස VE Day කියලා තමයි සමරන්නේ. Victory Europe Day කියලා. මේ ඔබට පේන්නේ රුසියාවට පැමිණි රාජ්‍ය නායකයන් ෂී ජින්පින් පූටින් ළඟින්ම ඉන්නවා. ඒ වගේම ලෝකේ රටවල් ගණනාවක ඉතාම ප්‍රබල නායකයන් රැසක් මෙහි සිටින බව ඔබට පේනවා. අපි ඊළඟ දවසේ දෙවන ලෝක යුද්ධය ගැන කතා කරමු. දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් රතු හමුදාව සහ ජර්මන් හමුදාව අතර ඇති වූ සටන්, ඒ වගේම දෙවන ලෝක යුද්ධයට හේතු පාදක වූ කරුණු ගැනත් අපි වීඩියෝ කිහිපයක් කරමු. ඉතින් අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.